මාග්‍රට්ගේ අම්මා මාග්‍රට්ව හිච්චලගේ ගෙදර නවත්තලා වෙඩින් එකකට ගිහිල්ලා. හිච්චගේ අම්මට හදිසියෙ බැංකුවට යන්න ඕන සල්ලි වගේක් අරන් එන්න. පිස්සු. මාග්‍රට් අත්තලද්දා? ඒ මොකක්ද හලෝ අන්ඩර්ලයින් කියන්නේ? අන්ඩර්ලයින් කියන්නේ ඉරක් ගහන එක. ඔයා නම් හරි මෝඩයි හලෝ. මෝඩයක් එක්කෝ. අනේ මේ රට ඉන්න පියතුමාගෙන් කෝල් එකක් ආවා. හෙලෝ මේ අම්මකෝ මව්තුමිය බැංකුවට ගියානේ පියතුමා එවනවා කිව්ව සල්ලි අරන් එන්න. මේ අම්මට බැංකු විස්තර ටික එවන්න නැතුණේ කී. ඔක දැනගත්තම මට ටක් ගාලා දාන්න තිබ්බා. අයියෝ. ඔච්චර ඉක්මනට එහෙම සල්ලි එවන්න පුළුවන්ද? මම එවන්නේ ටැප් ටැප් සෙන්ඩ් එකෙන්නේ. විනාඩියක්වත් සාමාන්‍යයෙන් යන්නේ මව්තුමිය නැති නිසා වෙන විදිහකට එවන්න බැරිද? මොන ක්‍රමේ තිබුණා තාම ටැප් ටැප් සෙන්ඩ් එකෙන් තමයි හොඳම රේට්ස් දෙන්නේ. තාම ට්‍රාන්ස්ෆර් ෆීස් කියලා කැපෙන්නේ නැහැනේ. ෆුල් ෆ්‍රී. මේ දැන් මතක් වුණේ. අම්මගේ අනිත් ෆෝන් එකේ නෝට්ස් වල ටේබල් එක හදලා තිබුණ බැංකු විස්තර දාලා. ඒක ගන්න. හිච්ච ගත්තලු. මේ බලපන් ඕකේ නෝට්ස් කියලා ෆයිල් එකක් තියෙනවද කියලා. නෝට්ස්. නෝට්ස් ෆයිල් කියන්නේ මොකක්ද? ඕකේ උඹට ටේබල් එකක් පේනවද? ටේබල්? ටේබල් කියන්නේ මේසෙට හලෝ. මම එතන තමයි ඉන්නේ. මරු ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. ස්ක්‍රීන්? ස්ක්‍රීන් කියන්නේ ෆෝන් එකේ ස්ක්‍රීන් එකට අනේ. එතකොට ෂොට් කියන්නේ? ෂොට් කියන්නේ තඩි බානවට. හරි මෝඩෙක් අනේ ඔයා නම්. කො මොකද කරන්නේ? ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න මට ටක් ගාලා එවන්න. ඒත් ස්ක්‍රීන් එකට ෂොට් එකක් ඕන නම් මොකටද ටේබල් එකක් ගෙන ඇහුවේ? මෝඩයා ස්ක්‍රීන්ෂොට් එක ගන්න ඕන ටේබල් එකේ ඉඳගෙන. ස්ක්‍රීන් එකට ෂොට් එක දෙන්න ඕන මේසෙ උඩ ඉඳගෙන. එහෙනම් ෂොට් එක දෙනව ඈ. කොබන් හරිද? හරි හරි. ඉතින් ටක් ගාලා එවන්න එහෙනම්. පියතුමා කෝකටත් ටැප් ටැප් සෙන්ඩ් එකෙන් සල්ලි එවනකොට අලුත් ෆෝන් එකකටත් එවන්න ඈ. ඈ? Vagabundo.